මම බැන්දේ අහවලාගේ දුව. මම කියනවට ඕනනම් මේ එකක්වත් පින්වතුනි අපහාසයට නෙමෙයි කියන්නේ. ඒක ඔබ අවබෝධයි නේද? අපහාසයට නෙමෙයි කියන්නේ කියලා. දැන් අපි මෙතන මෙතන සභාවෙන් අවසරයි මා මෙතන පැමිණි අපහාස කිරීමටයි කියලා නෙමෙයි දේශනාව පටන් ගත්තේ. භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරලානේ පටන් ගත්තේ. නේද? නිමන්තයාමි සුගතං භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරා. නිමන්තක කියලා කියන්නේ ආරාධනා කරන කෙනාට. ඒක අපි හැමදේසම දේශනා පටන් ගන්නකොට ඒක කරන්නේ වෙන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ හොයාගත්ත දේ මේ සියල්ල භාග්‍යතුන් වහන්සේගේ මේ ආරාම විහාර සියලු දේ හැම එකක්ම භාග්‍යතුන් වහන්සේ. දානෙට විතරක් ආරාධනා කළා හරියන්නේ නැහැ නෝනාද? එහෙනම් දැන් උන්වහන්සේට ආරාධනා කළා දැන් අපහාස කරන්නේ නෙමෙයිනේ හදන්නේ. නමුත් ඔබගේ ජීවිත කතාව ලියන්න පින්ගත. හැබැයි ගෙදර ලනු එහෙම තියාගන්න එපා. කෘමිනාශකේ ඔක්කොම අයින් කළා. ඔබගේ ජීවිත කතාව ලියන්න පටන් ගන්න. එතකොට ඔබට තේරෙයි පින්ගත. මා වයසට ගියේ මේ. ලැබූ කිසිවක් නොමැත. ඒ වෙලාවේ වටනකමක් ආවා. ඒක පන්නගෙන ගිහිල්ලා ගත්තා. ටික දවසකින් වටනකම නැති වුණා. ඒක නෝමල් වුණා. ඊට පස්සේ ඒක අර ගේ පිටිපස්සේ තියෙනනේ පුංචි මොකක්ද මඩුවක්. මේ හැම කෙනෙක්ගේම වගේ ගේ කුස්සියට පොඩ්ඩක් අල්ලපු ඇටේ. ඒ කියන්නේ කුස්සියට පොඩ්ඩක් එහායින් පොඩි මඩුවක් වගේ එකක් තියෙනව නේද පින්ගත? තමයි ගේ ඇතුළෙම තියෙනව ඇති. තියෙනව නේද පින්ගත? අන්න ඒකට ගිහිල්ලා බලන්න පින්ගතනේ. ඒ කාලවල වල ඔබගේ හිතේ ආපු මානසික වටිනාකම් නිසා පස්සෙන් එලෝලා ගිහිල්ලා ගත්ත දේවල් අද පොළොවට පස් වෙවි යනවා පින්ගත නේද? ඔබ අමතක කරන්න එපා. ඔය පොළොවට පස් වෙන්නේ ඔබගේ ජීවිතේ. ඒකයි මේ තරුණ දරුවන්ට කියන්නේ හුතේ ඔය උගුලේ වැටෙන්න එපා කියලා. කියන දේ තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ පුතේ. ඔය උගුලේ වැටෙන්න එපා. ඔක උගුලක්. ආ රිවර්ස් කරන්න බෑ මේ කාටවත්. පුළුවන්ද? අර මඩුවේ තියෙන බඩු ටික දැන් දිදී යන්න තරුණ කමට යන්නයි. යන්න. මතකද යන්න මේ මඩුවට යන්න තියෙන්නේ. ඒක ඇති යම් කාලෙක ඉඳලා ගෙදරට ගෙනාව බඩු මුට්ටු දෙක එක කාලේ ඒක පුටු සෙටියක් ගෙනාව නේ. පුටු සෙටියක් ගෙනාව ඒක යාළුවෙක් ගෙදර ගියාම දැක්ක පුටු සෙටියක් ඒක පුදුම ලස්සන. ඒක කීයද මේ අපි ලක්ෂ 5යි. එයාද මොකද කළේ? කොහොම හරි සල්ලි එකතු කරලා මොනවා හරි කළා රෝල් ගහලා මොනවා හරි කළා. ඒක ගෙනාවා. ඒක ගෙනල්ලා අවුරුදු 2-3යි. තව ගෙදරකට ගියාම මොකද උනේ? එතන අලුත් එකක්. ඒක වෙන බ්‍රෑන්ඩ් එකක් කියලා. වෙන විදිහක්. මේ ඕනේ තරම් ඔබගේ ජීවිතේ වුණා. ඊට පස්සේ මොකද කළේ? අරක ඒක තමයි එතනින් ගියා අර පිටිපස්සේ තියෙන කොහරි තැනකට ගියා. ඒක. ඊට පස්සේ එතනින් ගියා අර තැනට. ඒ කියන්නේ හැමදේම යන තැන තියෙන. ඒකට පොඩ්ඩක් යහින් තමයි ඔබත් යන්නේ. එතන සෝහන තියෙන ආච්චි අම්මගේ සීයාගේ ඔක්කොම තමයි. ඔබටත් ඔය ටිකම තමයි. ඉස්සරහම ඉන්න පොඩි එකා හම්බුනාට පස්සේ ඉස්සරහම කාමරේ තමයි ඔක්කොම කරලා පොඩි එකා වෙනුවෙන් තියෙන. ඊට පස්සේ ලොකු වෙලාව වුණාට පස්සේ අම්මා තාත්තා දැන් ඉන්නේ ගබඩා කාමරේට පොඩ්ඩක් මෙහා. හවුද නැද්ද? අම්මා තාත්තගේ එතන ඉස්සරහම කාමරේ ගෙදර ලොකු පුතානේ සාමාන්‍යයෙන් ගන්න. මෙහෙම බෙදිලා යනවා. අපේ ගෙදර එහෙමයි. ඉස්සරහ කාමරේදී ලොකු පුතාගේ, ඊළඟ කාමරේදී පොඩි පුතා, ඊළඟ කාමරේදී දුවගේ. ඊළඟ කාමරේ කියන්නේ කෑම කාමරේට අල්ලපු කාමරේ දෙමාපියන්ගේ. එතනින් එහාට කුස්සිය තියෙන්නේ. ඒ දෙමාපිය ඉස්සර ඉන්නේ නැත්තේ කොහෙද? අර ඉස්සරහ කාමරේ. ඒ පවුලේ. මෙහෙම ඇවිදින්න. ඊට පස්සේ කුස්සිය ගාව, ඊට පස්සේ කුස්සියෙන් එළියේ. මොකද දැන් ගොරොද්දක් දිනවා මැරෙන්න කිට්ටුයි. එහෙනම් වතුර එකක් එහෙම ඉක්මනට ගහලා සුද්ධ කරගන්න බාත්රූම් එකේ කිට්ටුව තමයි දැන් එන්නේ. ඊට පස්සේ දැන් කක්ක ගඳ ඉන්න බෑ බලාතේ අර මඩුව ගාව. ඊට පස්සේ
මලා දැන් මඩුවට එහා පැත්තේ. ඒක තමයි කතාව මේකත්. දැන් ඔය මොහොත කරා හිතන්න එපා පුදුම නෙගටිව් ටිකක් නේ ගුරුහාමුදුරුවෝ දන්නේ ජීවිතය ගැන කියලා. මේ නෙගටිව් නෙමෙයි මේකක්වත්. මේ ඔබට අහිමි වෙච්ච දේවල්. ඒකයි මම කිව්වේ පරාජයටපත් වූ පින්වතුනි මා ඔබ අමතමි. ඒක ඕන කෙනෙකුට කියන්න. මේ 31 ලෝකතලයේ ඉන්න ඕනම කෙනෙකුට කියන්න පුළුවන් පරාජයටපත් වූ පින්වතුනි. මහා බ්‍රහ්මයාල මෙතන ඉඳගත්තා කියනවා පරාජයටපත් වෙච්ච පින්වත් බ්‍රහ්ම රාජය පරාජයටපත් වෙලා ඉන්නේ 31 ලෝකතලයේ ඉන්නේ. සම්මා සම්බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න බැරි වුණා. ඒක නිසා කොහොමත් ওই තලයේ ඉන්නේ පින්වතුනි. බ්‍රහ්මයෙක් වෙලා සදාහටම හිටියත් පින්වතුනි කොහොමත් ඔය මානසිකත්වයේ තමයි දෙන කිසිම වැඩක නැති මානසිකත්වයක ජීවත් වෙන්න නැති. තමන්ට වටිනකම් තියෙනවා. නමුත් සමස්තයට කිසි වටිනකමක් නැහැ. තමන්ට වටිනවා. ඇයි? මානසික වටිනකම් නේ ඔය හැම එකටම දීලා තියෙන්නේ. ඔබට දීලා තියෙන්නේ මොකක්ද? ඔබ කොච්චර වටිනවද පින්වතුනි ඔබට? ඔබට ඔබ කොච්චර වටිනවද? මම හිතලා බලන්න. මොනවද ඔබ දෙන්නේ ඔබ වෙනුවෙන්? හම්බ කරපු ඉඩම් ටික. ඒව දැන් මැරෙන්න යන්නේ බේත් කරන්න නම් කෝටි 5ක් ඕනේ. ඉඩමක් තියෙනවා අමාරුවෙන් ගත්ත. දෙනවද නැද්ද? ඉඩම දෙනවද මැරෙනවද? දෙනවා. ඉඩම දීලා වෛද්‍යවරුන්ට ඉඩම දීලා ඔබ බේත කරගන්න. එහෙනම් ඔබ දන්නවා ඔබ හම්බ කරපු හැම දෙයකටම වඩා ඔබ වටිනවා ඔබට. ඔබට වටිනව නේද පින්වතුනි? නමුත් ඔබ එල්ලුම් ගහන්න නියමුනොත් කිසි කතාවක් නැතුව මරලා දානව නේද පින්වතුනි? ඒනට ඔබට හිතෙන්නේ නැද්ද ඔබ වගේ උත්තම පුරුෂයෙක් මරණ එක අපරාධ කියලා? ඔබ කොච්චර වටිනවද? ඔබට. නමුත් රජයට ඔබ 7-5ක් වටින්නේ මරලා දාන්න වටින මිනිස්සෙක්. කියන්නේ බල්ලෙක්ව මරන්නේ නැහැ. ඔබ මරනවා. වටින්නේ නැහැ මේක. නමුත් ඔබට ඔබ වටිනවා. එහෙනම් හොඳට මතක තියාගන්න ඔය ඔබට දැනෙන්නේ වටිනකම. ඕකත් සයිකොලොජිකල් එක. ඒක නිසා ඔබට මැරෙන්න බෑ. පුළුවන්. පුළුවන් ද කියලා බලන්න කියලාද කිව්වේ? එහෙමද කිව්වේ? නෑ. ඔබට මැරෙන්න බෑ ෆින්ගත්. ඔබට ඕනේ කොහොම හරි ජීවත් වෙන්න. කොහොම හරි ජීවත් වෙන්න. එතන කවුරු හරි එල්ල බෙල්ලට පිය දීපොත් එහෙම අනේ බුදු අයියේ වැඳ වැටිලා මරන්න නම් එපා. ඕන එකක් කරාම මරන්න නෑ. හේතුව පිටින් ඔබට ලොකු වටිනකමක් තියෙනවා. ඔබගේ. ඒකත් හිතෙන් ආව වටිනකමක්. ඉතින් දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔහොම ලොකු වර්ණකම් ඇවිදින්න පිටින් ඔබව ලොකුවට ස්පෙෂල් විදියට ඔබට දැනිලා. ඔය කය බොහොම විශේෂ විදියට දැනිලා. ඔබව බොහොම විශේෂ විදියට දැනිලා. ඒ කාලෙට යම් යම් බඩු මුට්ටු බොහොම විශේෂ විදියට දැනෙලා. ඒ දේවල් සාක්ෂාත් කරගන්න උත්සාහ කරලා. ඒකට ඔබ කාලය හේවත් ජීවිතය ගත කරලා. ඊට පස්සේ ඒක නැති ඒක ගියාට පස්සේ ඒක පැත්තකට දාලා. ආය අලුතෙන් ආපු එක වෙනුවෙන් ආය ජීවිතේ කැප කරලා. ආය ඒක පැත්තකට දාලා. ආය ආපු එක වෙනුවෙන් ආය ජීවිතේ කැප කරලා. දැන් ඔබ වයසට ගිහිල්ලා ඉන්නවා. පණ්ඩු පලාසෝ දානීසි යමපුරිසා පීචතං උපට්ඨිතා. උයෝග මුකේන තිට්ඨති පාතේ යම් පීචතේන විජ්ජති. වයසට ගිහිල්ලා සමහරෙකුට ඔබට නෙමෙයි සමහරෙකුට යමපල්ලොත් පේන්න අර මග වියදමක් ඇත්තෙත් නැහැ. කරගත්ත පිනකුත් නැහැ. යන්න මගේ වියදමක් ඇත්තෙත් නැහැ.
මොකද කරන්නේ? අඩු වැඩි වශයෙන් හැමෝගේම ජීවිත ඔතන තියෙන්නේ. ඒකයි මම කිව්වෙත් එන්නේ පෙරදුන මිනිසුනේ. භද්‍ර යවුවනේ ඉන්න දරුවනේ. මේවා තව දෙපාරක් හිතන්න. මට මේව නොකිය ඉන්න බෑ ෆෙන්ගත්. කියලා ඔබ ආවට පස්සේ හරි කරදරයි. මේ ගොඩනැගිලි හදාගන්න බෑ වේගෙන් ෆෙන්ගත්. ආම්දුරුත් හරි අපහසුතාවයටපත් වෙලා ඉන්නේ. වැඩසටහන් නිසා. වැඩසටහන් වැඩි උන්වහන්සේලාට. උන්වහන්සේලාගේ ගුරුහමුව කරගන්න උන්වහන්සේලාට වෙලාවක් නැතුව ඉන්නවා ෆෙන්ගතේ. අනගාരിക, සීල ශ්‍රාවක, සීල ශ්‍රාවිකා, සීල උයැසි මේ ගුරුහමු ටිකට කාලේ ගිහිල්ලා අන්තිමට උන්වහන්සේලාගේ ගුරුහමුව කරගන්න වෙලාවක් නැතුව උන්වහන්සේලා දැන් ප්‍රශ්න කරනවා. ගුරුහාමුදුරනේ අපි මොකද කරන්නේ? තේයසේ දේශනා කරද්දී මේ කතාවත් කියන්නේ. දේශනා කරනකොට බොරු කියන්න බෑනේ. ඉතින් මම උන්වහන්සේට කිව්වා එක්කම බණ කියන එක දැන් නතර කරන්න. මේකට නැගලා ඉවරලා ධර්මාසනෙන් නැගලා ඉවරලා හොඳට කාලා විල හිටහල්ලා කියලා කියන්න බෑ. ඉතින් වන් ටික කියන්නේ යනකොට ඉතින් තේරෙන්නේ කියන්නේ. ඉතින් භද්‍ර යවුවනේ ඉන්න දරුවනේ දෙපාරක් හිතපල්ලා. දැන් කියන්න වෙනවනේ. දෙපාරක් හිතන්න බෑ. මොකද අපිට පේනවනේ පින්වතුනි පණ්ඩු පලාතෝ දානීසී කියලා. මේ ඔක්කොම මේ වයසට යනවනේ පින්වතුනි. මේ කේස් පැහිලා ඔක්කොම වෙලා මිනිස්සු වයසට යනවනේ. මොනව කරලාද? ඒක පොඩ්ඩක් තේරුම් ගන්න එපා හැමෝම. ඒ කියන්නේ මේ කියන්නේ ඔබට අනේ අපි ගාවට මෙන්න කියලා නෙමෙයි. බුද්ධ ශාසනයෙන් පිළිසරණක් ගන්න කියලා. අනගාരികാරාමේ ඉඩ නැහැ ගන්න. ගොඩනැගිලි බේ හැදෙන්නේ නැහැ. ඒවා හැදෙන්නේ යනවා මහා කාලයක්. ලේසි නෑ ෆෙන්ග. ඒ නිසා කිසිම කෙනෙක් හිතන්න හොඳ නෑ. මේ පිරිසක් වැඩි කරගන්න හෝ මේ ඔය එකකටවත් කියලා. ඔය එකකටවත් නෙමෙයි මේ කියන්නේ. දහම කතා කරද්දි වෙන කියන්න දෙයක් නෑ. ඇත්ත කියන්නේ බෑ. ඒ ඇත්තට අනුව බැලුවට පස්සේ අනුකම්පාවට මේ ටික කියන්න වෙනවා. කාට වුණත් මේ ටික කියන්න අනුකම්පාවට. හුදෙක්ම අනුකම්පාවට කියලා ඔබට තේරෙන්න ඕනේ ෆෙන්ග. වෙන කිසිම හේතුවක් නෑ මේ ටික කියන්න. හුදෙක්ම අනුකම්පාවට. කියන්නේ ඔබ ශාසනයට ආයුතුයි කියලා මගේ නම් නියමයක් නැහැ පින්වත්. ඉස්සර එහෙම තිබුණා. සුවපත් වෙනවනේ අපි ටික ටික පින්වත්. ඒතර ඔබ ශාසනයට ආයුතුයි කියලා එකක් නැහැ. ශාසනයෙන් පිළිසරණක් ගත යුතුයි කියලා එකක් තියෙනවා. ශාසනයෙන් පිළිසරණක් ගත යුතුයි. පුළුවන් අය. එතකොට පොදුවේ කාරණාව කියන්න තියෙන්නේ. ඒතර පුළුවන් අය පිළිසරණ ගන්න. ඒක නිසා නිකන් අර ඔබ පිළිත් නූල බඳින්න ආවට පස්සේ මම ඔබෙන් මොකක් හරි අහුවා කියලා එහෙම මොකද හිතක් හිතා ගන්න එපා. ඒක ආන්න නිකන් ගණන් ගන්න. ඔබ තීරණය කරගන්න. ඔබ ඉතින් පේනකොට මං අහනවා. ඒකෙන් කියන්නේ ඔබ සාසනයට ආය යුතුමයි. ගුරුහාඳුර දැන් දෙපාරක් ඇහුවා. දැන් නම් නොගිහින්ම බෑ යන්නම් වෙනවා. එහෙම හිතන්න එපා. ඔබ කැමති කෙනෙක් කරගන්න. දිව්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා. නේද? මනුස්ස ලෝක තියෙනවා. ඔන්න සතර පාය තියෙනවා. 31 ලෝක තලයේම තියෙන මේක. ඔය ඕනේ තැනක හක්කලං කර කර හිටියා. ඊළඟ බුදුහාඳුර ලෝකේ පහළ වෙනකම්. ඉතින් මේ බුදුහාඳුරුව පහළ වෙලා දැන් මේ ශාසනයක් ගොඩනගලා යන කාලෙත් වෙනසනේ. ඒකට පිටු පහනවා නම් ඊළඟ බුදුහාඳුරන්ට ඉස්සරහා පායිද? මේ ಗುಣ දැකපු බුදුහාඳුරුව, ಗುಣ අහපු බුදුහාඳුරන්ට පිටිපස්ස නම් පාලා තින්නේ. ඉස්සරහට පහළ වෙන බුදුහාඳුරන්ට ඉස්සරහා පාන්න මට මම නම් එහෙම හේතුවක් දකින්නේ නැහැ. ඒකයි. ඒක නිසා ඔබ කල්පනා කරන්න. වයසට ගිය ඔබගේ ආච්චි අම්මා මේ ඉන්න දරුවෝ දන්නවා. ඔබගේ ආච්චි අම්මා ගෙදර ඉන්න හොඳ වස්තුවක් ඔය. ඔබගේ සීයා ගෙදර ඉන්න හොඳ වස්තුවක් ඔය. එයා ලොකු පාඩමක් කියලා දෙනවා. ඔක යම රජුරුවත් අහන ඔබේ. යම කාලෙන් මැරිලා එතනට ගියොත් එහෙම.
ඒකත් මහා වාසනාවන්ත අවස්ථාවක් තියෙනවනේ. යම රජුරු හදන්නේ බේරන්න පුළුවන් නම් පිනක් මතක් කරලා දීලා. ගොඩක් අය අහුවෙන්නේ නැහැ යම රජුරන්ට පෙඟද. මේ බේරන්න හදන අවස්ථාවේ අහනවා පළවෙනි දේවදූතයව දැක්කේ නැද්ද කියලා. දෙවෙනි දේවදූතයව දැක්කෙත් නැද්ද? තුන්වෙනි දේවදූතයව දැක්කෙත් නැද්ද? ඒක දේවදූතෙක් තමයි වයසට ගිය ආච්චි අම්මා සීයා කියලා. ඒක දකින්න ඕනේ අනේ මේ කේස් රැලි වැටලා ඔක්කොම වෙලා දැන් අනේ හරි අමාරු වෙන්නේ. ඒ කොටස විතරක් නෙමෙයි. ඒ කොටසත් දැක්ක හැකි. ඊට වඩා ගැඹුරෙන් දකිමු. අනේ ආච්චි අම්මයි සීයයි මේ තත්ත්වයට වැටලා තියෙන්නේ මක් කරලා. දැන් ධර්මානුකූලව දකින්න. අපේ සීයා ඉස්කෝල දෙකක් හදලා තියෙනවා. ආච්චි අම්මා රටට දරුවෝ 21 දෙනෙක් දායාද කරලා තියෙනවා. ඒ දරුවෝන් එක්කෙනෙක් තමයි අද අහවලා ඒව ගැන නෙමෙයි මම මේ කියන්නේ. නැත්නම් අපිට එහෙම වටනකම් ගේන්න පුළුවන්. ලෝකයා එහෙම වටනකම් තමයි ගේන්නේ. වෙන මොනවා ගේන්නද? ඔබ හිතන්න ඔබ මැරුණා දැන්. ඔබ මැරිලා දැන් ඔබේ ಗುಣ කතන යනවා. මොනවා කියයිද ඔය? ඔබේ ಗುಣ කතනේ ලියලා බලන්න පිළිද කොල්ලෙක් අද ගෙදර ගිහින් ලියලා බලන්න ಗುಣ කතනේ. මා මලාට පසු කියන්නා වූ ಗುಣ කතනේ. මා සාදපු ළමයින්. මා ගත් ඉඩ කඩම්. මා සෑදූ බිල්ඩින්. වෙන මොනවා කියන්නේ? ඔය කාටවත් පුළුවන් ද මට වුණු යහපත ගැන කතා කරන්න? මට වුණු යහපත ගැන කතා කරන්න පුළුවන් පින්විතනි ඔබ අඩුම තරමේ අනාගාමී ඵලයටවත් වෙලා ඒක කවුරු හරි ගුරුවරයෙක් දැකලා තියෙනවා නම් එහෙම අන්නේ ගුරුවරයා අන්නේතන පින්විතනි සියනාදයක් කරලා කියයි මෙන්න මේ කෙනා මෙන්න මෙහෙම පිරිසුදු ජීවිතයක් ගත කළා ඒක නිසා අද සුද්ධාවාසික බ්‍රහ්ම ලෝකේ සුද්ධාවාසික බ්‍රහ්මෙක් වෙලා ජීවත් වෙනවා. අඩුම ආයෙ නැති නිසා නැත්නම් ඒකත් පළක් තියෙන තරම් නෙමෙයි මේකමනේ. ආයෙ පල්ලම් බහින්න නැති නිසා. මේට වඩා ඒක හොඳයි. ඔන්න එනකට දේවදූතයා දිහා දකින්න මේක. ආච්චි අම්මා දේවදූතයා, සීයා දේවදූතයා. දකින්න. එයාට සේවා කරන්න. එයාට සාතු සප්පායම් කරන්න. ඒ සාතු සප්පායම් කරන තුරු දකින්න. මොනව කළාද එතනට ගියේ කියලා. එතකොට ඔබට තේරෙනවා. අවිද්‍යාව තෘෂ්ණා නිසා මානසික වටිනකම් මානසික පිළීම් ආවා. ඒ පිළීම් වලින් අයින් වෙන්න නම් දේවල් ඕනේ වුණා. ඒ දේ ඇසුරු කරන්න ඕනේ. අන්න එතකොට ඒකට වටිනකමක් ආවා. අවද එහෙම එකක් තේරුන්නේ නැහැ. තේරුනේ වටිනවා කියලා ඇත්තට. එහෙමනේ තේරෙන්නේ. ලෝකේ වටිනවා කියලානේ තේරෙන්නේ. නමුත් ඇත්ත ඒක නෙමෙයි. අවිද්‍යාව තෘෂ්ණා නිසා පිළීමක් හටගත්තා. ඒ පිළීම නිසා දැන් මේ පිළීමෙන් නිදහස් වෙන්න නම් මොකක් හරි එකක් ඇසුරු කරන්න ඕන. අන්න ඒක නිසා ඒ ඇසුරු කරන්න ඕන දේ අනිත් දේවල් වලින් වෙන් වුණා. ඒක ස්පෙෂල් වුණා. ලොකු වටිනකමක් ආවා. ද්‍රව්‍යමේද? මානසිකද? මානසිකද? ද්‍රව්‍ය වටිනකම් ඉන්නේ. ද්‍රව්‍ය වටිනකම් අතින් හැම එකක්ම සමානයි. අන්න ඒක සාක්ෂාත් කරගන්න. අවුරුද්දක් ගියා. ඔන්න දැන් ජීවිතේ අවුරුද්දක කාලයක් ඒකට දැම්මා. මම මේ ආච්චි අම්මා වයසට ගිය හැටි. සීයා වයසට ගිය හැටි. ඊට පස්සේ ටික දවසකින් ඒක අර මඩුවේ. දැන් තව එකක්. ඒකට මෙච්චරයි. එතන කොළඹ ගයක් හැදුවා. සීයා. අන්න ඒකට අවුරුදු 20ක් දාම කොළඹනේ ගියේ. අවුරුදු 20යි. කෝගේ හදපු දවසේ දන මක් වෙනවා. කැඩුවේ කැඩි බිඳි යනවා. නමුත් කොළඹ ගයක් තියෙනවා නම් හරි උජාරුයි කියලා දෘෂ්ටියක් ආවා. අවිද්‍යාව තෘෂ්ණාත් ඒක නෙන්නේ. එන දෙන ගිනි ඔක්කොම ගිලිනවා. දෘෂ්ටියක් ආවා. ඒ දෘෂ්ටියක් ආවට පස්සේ හිත පෙලෙන්න පටන් ගත්තා. දැන් පෙළුණාට පස්සේ කොළඹ ගෙවල් ගමේ ගෙවල් වලට වඩා මක් වුණාද? උඩ ගියා.